ශ්‍රී දළදා වහන්සේ උදෙසා වර්තමානයේදී ගිලම්පස බුද්ධ පූජාවන් දෙකක් පවත්වනු ලබන අතර ඉන් පළමු ගිලම්පස බුද්ධ පූජාව පස්වරු 7ට පමණ පවත්වයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ උදෙසා දිනපතාම ගිලම්පස බුද්ධ පූජාවන් පවත්වනු ලැබුවත් රජතුමාගේ රාජකාරී කටයුතු හේතුවෙන් එක් දිනක් පමණක් ගිලම්පස බුද්ධ පූජාව පැවැත්වීමට ප්‍රමාද වී තිබිණි. ඒ අවස්ථාවෙහි වේලාව ප්‍රමාද වූ නිසා තේවා කටයුතු වල නිරතව සිටි මහා සංඝරත්නය ගිලම්පස බුද්ධ පූජාව පවත්වා දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය නමින් හඳුන්වනු ලබන ගන්ධකිලියෙහි දොරටු වසා දමා ඇත. ප්‍රමාද වී හෝ රජතුමා විසින් ගෙනන ලද ගිලම්පස පූජා කිරීම සඳහා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවෙහි දොරටු විවෘත කරන ලෙස ආයාචනා කරනු ලැබුවද ස්වාමීන් වහන්සේලා නියමිත පරිදි තේවා කටයුතු ඉෂ්ට කර තිබූ නිසා රජතුමාගේ ඉල්ලීමක් වුවද එය ප්‍රතික්ෂේප කරමින් දොරටු විවෘත කර නොමැති බවට ඉතිහාසයේ සඳහන් වෙයි. අනතුරුව රජතුමා විසින් ගිලම්පස වෙනම තැන්පත් කර පූජා කරමින් ඒ අනුව දෙවන අවස්ථාවෙහි ගිලම්පස බුද්ධ පූජාවක්ද පවත්වන ලෙස නියෝග පනවා ඇත. ඒ අනුව වර්තමානයේදී ගිලම්පස බුද්ධ පූජාවන් දෙකක් පවත්වයි. දළදා වහන්සේ විශේෂෙහි පළමු ගිලම්පස බුද්ධ පූජාව පස්වරු 7ටත් දෙවන ගිලම්පස බුද්ධ පූජාව පස්වරු 7:30ටත් පවත්වනු ලබයි. මේ සියලු අවස්ථාවන්හිදී දොරටු විවෘත කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායම දළදා වහන්සේ වැඩ සිටින මාලිගා කුටිය වෙත පංච තූර්ය වාදනයෙන් යුතුව තෙවරක් ප්‍රදක්ෂිනා කරමින් තේවා පූජා කටයුතු සිදු කරනු ලබයි. දෙවන ගිලම්පස බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින කුටියෙහි නැවතත් දොරගොළු දමනු ලබයි. ඒ ආකාරයෙන් දිනපතාම දළදා වහන්සේ උදෙසා සිදු කරනු ලබන සියලු පූජාවෝ ඉමහත් ගෞරවයෙන් දිවමන් බුදුන් උදෙසා සිදු කරනු ලබන පූජාවන් සේම සිදු කරනු ලබයි.